බුදුදහම අපට උගන්වන්නේ ලෝකය දිනන්නට පෙර තම සිත ජයගත යුතු බවයි. වෛරයට වෛරයෙන් නොව මෛත්‍රියෙන් පිළිතුරු දීමත්, අකාරුණික අයට කරුණාවෙන් ප්‍රතිචාර දැක්වීමත්, හිංසාවෙන් පිරුණු අයට අවිහිංසාවෙන් පිළිතුරු දීමත්, අවිද්‍යාවෙන් වැසුණු අයට විද්‍යාවෙන් ප්‍රඥා ලෝකේ ලබා දීමත් බුදුදහම දෙල වදාළ බුදුරජාණන් වහන්සේ වදාළ දහමයි. මලක් පිපෙන විට එහි සුවඳ තමන් වෙනුවෙන් පමණක් නොව අවට සියලු දෙනාටම විහිදෙන්නාක්සේ මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් පිරි හදවතක්ද තමන්ට පමණක් නොව මුළු මහත් සමාජයටම සෙත සලසනවාමයි. අප සිත් තුළ මෙත්මල් පිපෙන විට ක්‍රෝධය නිවේ. ඊර්ෂ්‍යාව දුරු වේ. සමාදානය සහ සහජීවනය ඇති වේ. හැමට ප්‍රිය වේ. ඔබෙන් අපි පතන්නේ එය පතුරවන්නයි. මෙත්මල් පිබිදේවා යනු හුදෙක්ම ගීතයකට සීමා වූවක් නොවේ. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා යන මෙත් සිතුවිල්ල සංගීතයෙන් රසවත් ලෙස අප වෙත ගෙනෙන නිර්මාණයක්. මෙහි මුල් ගායනය මොරිස් දහනායක මහතා, පද රචනය සිරිල්ලේ සීලවිමල මහතා.